අනේ ඇත්තමයි නෝමෝ. ඔයා නම් හරිම හුරතල්. ඔයා තමයි ලෝකෙට හුරතල්ම පූස් පැටියා. ඒ ගාෆිල් බලන්නකෝ නෝමෝගේ හුරතල් වැඩ. හරි හුරතල්නේ. වෙන නැත්තම් හදයි හුරතල්. ඔයා දැක්ක දෙයක් කලින් කරපු දේ හුරතල් විදියට මැස්සෙක්ගේ පස්සෙන් පෙන්නුවා. හුරතල් ලස්සන නෝමෝ. අනේ මාව කණ්ඩ හිටියම මතද. නෝමෝ මේ විදිහට අපිත් එක්ක මාසයක් විතර ඉන්න එක කොච්චර දෙයක්ද? අනේ පෙරකසපු කසිමියක් පදිසන්නේ මට නෝමෝ එක්ක මාසයක් දෙකක් ඉන්න වෙනවා නේද? අනික මට හරි සතුටුයි ඔයා නෝමෝ එක්ක ওই විදිහට hina වෙලා සමගියෙන් ඉන්න එක ගැන. ඔයා ඔය hina වෙන්න ඇත්තටම ගාපිල්? පොඩ්ඩක් ඉන්න. මේ හඬනම මේ ලෝකේ තියෙන මම කැමතිම දෙය තමයි නර්මෝ කියන වචනේ. නයන්න යල්රයන්න මොයන්න යයින් කරන්න තියෙනවනම් මට ඇති. ගාෆිල් මම පොඩ්ඩකට එළියට යනවා. නෝමෝ එක්ක සෙල්ලම් කර කර ඉන්න රණ්ඩු කරන්න එපා. ඉන්න. මම කුක්කු වැටිය පනවගේ බලා ගන්නම්. මේ නම මං හොඳ ඉතින් කියන්නේ කරුණාකරලා බලුවන් තරම් ඉක්මනට මෙහෙන් යන්න නැත්නම් මං නරක පූසා කියන්න එපා. හරිද? ඔයාට තියෙන පැහැදිලි ඊර්ෂ්‍යාවක් ගාපේ. ඔයා දන්නවා මෙහි ඉන්න හොරතල්ම පූස මමයි කියලා. ඒකට ඔයා ගොර හැඩියෙක්. ඇත්තමයි. මම ගිහිල්ලා කන්න බොර හරි අරගෙන ඇවිල්ලා ඔයාගේ පුටුවේ ඉඳන් වාඩි වෙලා කනවා. ඔන්න බලන්නකෝ. මට මේ බලන්න නේද? මේ ලෝකේ ඉන්න දරුණුම පූසා දැන් මගෙන් එක්ස්මතු වෙන්නයි යන්නේ. මේ කතාව දැන් කැත වෙන්නයි යන්නේ. ගාපිල් කරන තරමක් කරන්නේ මේ වගේ කැත වැඩම තමයි. ඉන්නකො මං හොඳ වැඩක් කරන්න. ඉතින් මම අබු ඩාබි වලට යවන්න හිතුවා. හිතාගෙන ඉන්නේ මං කවුරු කියලාද දන්නේ නැහැ. එයා මගේ හැටි දන්නේ නැහැ. ඉන්නවා. මම ගාෆිල් කවුද ගාෆිල්? අනේ මේ නිකන් බබා වෙන්න හදන්න එපා දැන් හොඳේ. මෙයාද ගාෆිල් ලස්සන බලු පැටියෙක්. මෙයාගේ පෙනුමට ගැලපෙන ලස්සන නමක් දාලා. ඈ ගාෆිල්ගේ මතකේ නැති වෙලා ගිහිල්ලවද්ද? ඒක දැනගන්න තියෙන නම් එකම ක්‍රමයයි. ගාෆිල් කුස්සිය ලසඤ්ඤාවයක් ඉතුරුලා තියෙනවා. ඔයා ඒවා කනවද? ලසඤ්ඤා ඒවා ගාවම මහත් වෙනවලු නේ. මෙයාගේ මතකේ නැති වෙලා ගිහිල්ලා ඕඩි. ඕඩි ඔයා ගිහිල්ලා ජෝන් එනවද කියලා බලන්න. එයා දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. ජෝන් ලොගි බෑග්ද? එයාත් ඉතින් ඔයා වගේම මොලේ නරක වෙච්ච කෙනෙක් තමයි. හැබැයි ඉතින් එයා එනකොට නම් මෙහෙ ඉන්න එපා. ඇයි එහෙම කියන්නේ? ඔයා දඩාවතේ යන ගියක් දොරක් නැති පූසෙක්. ඔයාගේ නම ඇල්බර්ට්. ඒකයි මං ඔයාට එහෙම කිව්වේ. ඇල්බර්ට්? ඔව්. ඔයා ජීවත් වෙන්නේ මහා පාරේ. කුණු බක්කිය අවුස්සලා තමයි ඔයා කන්න බොන්න මොනවා හරි හොයාගන්නේ. හොඳයි. එයා කියනවා නම් එහෙම කරමු නේද? දැන් ඉතින් මේ මුළු ගෙදර මගේ තමයි. හරි. මට ටිකක් බඩගිනි වගේ. කුණු බක්කිය ගිහින් බලන්න ඕන කන්න දෙයක් තියෙනවද කියලා. ඇල්බර්ට් කන්න දෙයක් කොහෙන් හරි හොයා ගන්න ඕනේ. කෝ බලන්න මේ තියෙන්නේ. ඒ යෝක ගන්නත් අපිට දෙන්න. අපි යෝක බෙදාගෙන ගන්න. ඔයාට ගොල්ලක් ස්තුතියි. අද නම් බලෙන් කන්න පුළුවන්. ඔයාලා එකට කැමතිද?
දවස් ගානකින් කාපු හොඳම කෑම. හේ ඒ කට්ටන රායි ඔයා මේ පැත්තට අලුත් වගේ මගේ නම මාළු කට්ටා මේ ඉන්නේ මගේ අයියා පුරු ඔයා කොහෙන්ද ආවේ? මට ගනහෙනේ. මේක නම් නියම වැඩක් තමයි. ගාෆිල් නැති හින්දා මට දැන් මෙහෙ සන්තෝෂෙන් ඉන්න පුළුවන්. මාව කුණු බක්කු වල බලන්න කවුරුත් නැහැ. අබුඩාබි වලට එවන්නත් නැහැ. ඕඩිට දුක ඇති ගාපිල් නැතු. ඒත් ඉතින් මොනව කරන්නද? මට නම් කිසිම දුකක් නැහැ. මේ පින්තූර දෙකෙන් කෝකද හොඳ පින්තූරේ? කෝකනත් කමක් නැහැ. ඉතින් මං හොරතල්නේ. මට මේ පලාත පෙන්නුවට ස්තුතියි. ඔයා මේ පැත්ත දන්නේ නැද්ද? අපි ඉඳලා හිටලා මෙහෙට ඇවිල්ලා අතන තියෙන කුඩු බක්කිය උස්සලා රස කෑම හොයාගන්නවා. මෙතන කලින් විසි කරන කෑම ඒවයි තියෙන පුදුම රස කියලා නීම කරන්න බෑ. ඒයි හොර පූස් ටඩියෝ ටික මගේ කුරුබක් කියම පෙරලා අහුවෙන්නේ නැහැ. ඒ මොන කට්ටියම අල්ලලා දෙනවා පූස් වෑන් එකට. එයා හිතන්නේ අපි ඒ වැඩේ කරන්න කියලා. ආයෙත් අපි නෙමෙයි. ඒ වැඩ කරන්නේ වල්ගේ කොට. කවුද කොටා? අනේ මට මේ මොකුත් තේරෙන්නේ නැහැ. උනාට මට තේරෙනවා මට බඩගිනි කියලා. ඔන්න අපි කිව්වේ නෑ කියන්න එපා. වල්ගේ කොට ඔයාව කෝටු මස් කරයි. තෙල් නම් ටිකක් වැඩි. ඒ වුණාට හරිම සුවඳයි වගේ. ඒයි මල්ලි මොකක්ද ඔයාගේ නම? ඇල්බර්ට්. ඇල්බර්ට්ද? මොකක් වුණත් කමක් නෑ. ඕක දැන් මට දෙන්න. පොබේ. බෑ. ඔයා දන්නවද නොදුන්නොත් මොකද වෙන්නේ කියලා? නෑ. මං දන්නේ මං කරන දේ විතරයි. ඔය නිදැල්ලේ හැසිරෙන සත්තු මර්දන එකකේද? මල්ලි මොකද නිකම් බය වෙලා වගේ. ඔයා නම් මාරයි වල්ගේ කොටාව පැරැද්දුවා. ඔයා නම් පාර ජීවත් වෙච්ච පුතෙන් නෙමෙයි. ඔයා හරි දස්සයි. බඩගිනි වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන් කෙනෙක් නේ මං. එලසන්නේ. හරිම රසයි. මට නිකන් මතක එනවා වගේ. දැන් මගේ නම මොකද්ද? මගේ ඇත්ත නම මොකද්ද? මේ ගාෆිල්. ගාෆිල්. ඒ නම නම් ගොඩක් ලස්සනයි. මොකද්ද ප්‍රශ්නේ? මට දැන් කෙනෙක්ව බලන් යන්න තියෙනවා. මට එක්කෙනෙක්ව හුරතල් කරන්න තියෙනවා. මං එකට යන්න ඕනේ. ඔඩි මල්ලි. ඔයා පස්සේ පුළුවන්. මටත් හරි සන්තෝෂයි ඔයාව දැකලා. ගණන් ගන්න. ඒයි ඔයා දඩාවතේ යන පූසෙක් ඇල්බර්ට් කියලා. මතකයිනේ මං කිව්වා මේ ගෙදරට එන්න එපයි කියලා. ඇල්බර්ට්? ඔව්. ඔයා ජීවත් වෙන්නේ පාරේ. කන්නේ මහ පාරෙම තියෙන කුණු බක්කිය උස්සලා තේරුණාද? පොඩ්ඩක් ඉන්න මම පොඩි බඩුවක් තියනවා කරන්න. තමන්ගේ හැබෑ ලස්සන තියෙන්නේ මූණේ නෙමෙයි. හදවතේ. ඒකට මොකද? මගේ නම් හැබෑ ලස්සන තියෙන්නේ මෝනේ. ගාෆිල් මොකද කරන්නේ? ගාෆිල් කවුද ඒ ගාෆිල් කියන්නේ? මගේ නම ඇල්බර්ට් නේ. මම පාරේ ඉන්නේ. මං කන්නේ කුණු බක්කිය තියෙන ඒවා. මට ජොබ්ස් එකක් දෙන්න.
මාව ඔබතුමාගේ සේවකයා කරගන්න. ඈ සේවකයා හරි එහෙනම් ඔයා ගිහිල්ලා මට බිත්තර දෙකක් දාපු ඔම්ලට් එකකුයි පරාට දෙකකුයි ඒ වගේම මාළු කූරිය දෙන්නකුයි බෙදලා අරගෙන එන්න යන්න. පොඩ්ඩක් ඉන්නකෝ. ඉස්සෙල්ලම මහත්තයාගේ පුටුව එඩ්ජස්ට් කරන්න ඕනේ පොඩ්ඩක්. Hey, Garfield! Let me out! Garfield! Garfield! Garfield? Who's Garfield? My name is Ichabod. Here, Abadabi, and step on it. Garfield! Ichabod! Whoever you are! Here you go, guys. Do you have any idea where Normal is? Right now, I'd say somewhere over the Atlantic Ocean. Hey, don't be rude. We have to serve our guests first. Here you go, guys. Oh, well, this looks delicious. It's gotta be better than eating fish skeletons out of trash cans. Obviously, you've never tasted John's cooking.